හලෝ ඉතින් කොහොමද? ඉතින් සෑහෙන දවසින් ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නේ. ඉතින් ඔයාලා මේ වෙද්දි දන්නේ නැති තම්නේල් එක දැක්කම අද අපි කොහෙද යන්නේ කියලා. ඉතින් අද අපි යන්නේ වංගෙඩිගල හයික් කරන්න. හයික් කරලා කැම්ප් කරන්න. ඉතින් දවස් 3ක ටිකක් ලොකු ට්‍රිප් එකක් අද යන්නේ. ඉතින් දැන් අපි ඉන්නේ කළුපාන ඩබල් පිච් එකක. මෙතනින් තමයි හයික් එක යන්න තියෙන්නේ. ඒ කියන්නේ කොළොව පැත්තට යන්න ඕනේ. කොළොව පැත්තට ගියාම දකුණු අත පැත්තෙන් තියෙන හයික් එක පටන් ගන්න තැන. ඉතින් මම ඉස්සරහට ගියාම එතන පෙන්නන්නම්. ඉතින් එතනින් තමයි හයික් එක පටන් ගන්න තියෙන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව ගමන පටන් ගමු. එහෙනම් ඉස්සරහට යන ගමන් අපි වැඩි විස්තර කතා කරමු. ඉතින් අද ඔයාලට පේන්නේ නැති මේ ගහි දවසක් තියෙන. ඉතින් රැස්සනම් අපිට හුරුයි හොඳටම. ඉතින් ගොඩක් වීඩියෝස් තියෙන්නේ රැස්සෙම ගියපුවා තමයි. තමත් එක්ක ගමනට එකතු වෙනවා සහන් ඉන්නවා. නස්ම එක්ස්පීරියන්ස් එකක් මොකද දවස් 3ක කැම්පින් එකක් තියෙන්නේ. ඉතින් අපි බයික් එකේ ආවා. ඉතින් මෙතන කළුපාන ඩබල් පිච් එක ළඟින් මෙතන කඩයක් තියෙන. ඉතින් කඩේ ගාව අයින් තමයි බයික් එක දැම්මේ. මෙන්න මෙතන. ඉතින් බයික් එක දාලා තමයි අපි දැන් කොළොව පැත්තට යන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව ගමන පටන් ගමු. එහෙනම් ඉස්සරහට යන ගමන් වැඩි විස්තර කතා කරමු. ඉතින් කළුපාන පැත්තේ කළුපාන ඩබල් පිච් එක පැත්තෙන් ඇවිල්ලා මෙන්න මේ විදිහට උඩට පාරක් තියෙනවා. මේ පාරෙන් තමයි අපි වංගෙඩිගල හයික් එක පටන් ගන්න ඕනේ. එහෙනම් අපි හයික් එක පටන් ගමු. දැන් ලොකු අමාරුවක් වෙන්නේ නැති වෙයි. මොකද මේ ක්ලයිමේට් එක ඒ කියන්නේ කූල් ක්ලයිමේට් එකක් තියෙන. පොඩ්ඩක් මීදුම හැම බාලා තියෙනවා. වල පේන්නේ නැති මේ. මේන් රෝඩ් එකෙන් උඩට එන ආවට පස්සේ ටිකක් දැන් අපිට හම්බ වෙන ෆයිනස් කැලලක් නේ. කොහොමද අපි දැන් හයික් එක යන්න ඕනේ ෆයිනස් කැලේ මැදි. ඒක ගිහින් තමයි වංගෙඩිගල පීක් එකට යන්න පුළුවන්. පොඩ්ඩක් නැග්ම වැඩි. ඔයාලා පේනවද මේ? හයිතටිය මහන්සිත් වැඩි. මොකද කාලෙකින් අපි අද හයික් එකක් යන්නේ නේ බා. මාස ගානකින් නේ. කැම්පස් එකේ වැඩත් එක පොඩ්ඩක් හිර වෙලා හිටියේ. ඉතින් ඒ හින්දා එන්න බැරි වුණා. ඉතින් නිවාඩුවක් හම්බෙච්ච ගමන් ගමනක් දාගත්තා. ඉතින් අද අපි කැම්ප් කරන්නේ වංගෙඩිගල. ඊට පස්සේ හෙට අපි යනවා එහෙම උදේම බලතුඩුවට ගිහිල්ලා ඊට පස්සේ ටයිම් තිබ්බොත් ගොම්මුලියටත් යනවා. ඉතින් එහෙම තමයි ගමන ප්ලෑන් කරන් ඉන්නේ. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න. ඉතින් අපි ගත්ත අත්දැකීම් මේ විදිහටම ඔයාලට දෙනවා. දැන් අපි ෆයිනස් කැලේ ඇතුළට යන්න පේනවනේ මේ. පීක් එක උඩටම යන්න ඕනේ අපි අද. ඉතින් එක දවසෙන් උදේම આવොත් බලතුඩුවට යන්න පුළුවන්. එහෙම આવොත් ගොඩක් වෙලාවට අර එක දිගට යන්න වෙනවා. එතකොට අර විදින්නත් බැරි වෙනවා ගමන. හින්ද හොඳම දේ තමයි දවස් දෙකකට වංගෙඩිගලයි බලතුඩුවයි යන එක. ඒ හින්දා තමයි මෙහෙම යන්නේ. ඉතින් මේ අපි දැන් යන්නේ ෆයිනස් කැලලක් ඇතුලේ. නැග්මක් නගින්න තියෙනවා. ස්ලෝප් එකත් සෑහෙන වැඩි. මහන්සියත් වැඩි. හැබැයි ඉතින් වංගෙඩිගල කියන්නේ එන්න ඕනේ ලංකාවේ තියෙන සුන්දරම කඳුපන්තියක්. ඉතින් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් වංගෙඩිගල තියෙන සුන්දරත්වය. ඉතින් අපි තාමත් ඉන්නේ අර ෆයිනස් කැලේම තමයි. ඉතින් අපි ආවේ මෙන්න මේ පහලින් බලා ගන්න. අන්න අර පාතින් ආවේ. හිතා ගන්නකො අපි ගොඩක් අපිට නගින්න තියෙන නැග්ම සෑහෙන නැග්මක් උඩට යන්න තියෙනවා. තව මෙන්න මේ පාරේ මෙහෙම යන්න තියෙනවා. පාරක් තියෙනවා. කලින් මං හිතන්නේ මේකේ ඕෆ් රෝඩ් හරි මොනවා හරි තිබිලා තියෙනවා. නැත්තම් මේ වගේ මේ කන්ද උඩ පාරක් කපලා තියෙන්න ඕනේ නෑනේ මෙහෙම. හොඳටම පාරක් පැහැදිලිවම තියෙනවා. කියන්නේ අනිවාර්යෙන් ඉස්සර මේකේ වාහනේම යන්නේ නැති. මෙතන ගල් බැම්මක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් මේකේ මේ මොකක් හරි නිෂ්ක්‍රියාකාරකමක් තිබිලා තියෙනවා. ඒ නැතත් කොහොමත් මේක උඩ මේ මම හිතන්නේ ආරාමයක් හරි ආරණ්‍ය සේනාසනයක් හරි මොකක් හරි ඒ වගේ පන්සලක් මොකක් හරි එකක් තියෙනවා. ගමකුත් තියෙනවා කියලා කිව්වා. සමහර විට ඒකට කපපු පාරක් වෙන්නත් පුළුවන් මේක. අපි යමු උඩට
මෙන්න මේ පාර්ලිය. ෆයිනස් කෑල්ලේ ටිකක් උඩට ආවහම අපිට මෙන්න මේ විදිහට වතුර පාරක් බා ගන්න පුළුවන් මේ. සෑහෙන පිරිසිදු වතුර පාරක් තියෙනවා. මේ වතුර බොන්න පුළුවන්. ඒ වලට වතුර ගන්න ඕන නම් මෙතනින් වතුර අරගෙන යන්න. මේ අපි දැන් මෙතනින් වතුර ටික පුරව ගන්නවා. පුරවගෙන උඩට යන්න ඕනේ. පොඩ්ඩක් වැහි මන්දාරමකුත් තියෙනවා. ඉතින් වැස්සට කලින් කොහොමත් උඩට යා ගන්න ඕනේ. උඩට ගිහිල්ලා ටෙන්ට් එක සෙටප් කරගන්නත් ඕනේ. ඒ හින්දා අපි ඉක්මනට කඳු මුදුනට යන්. ඊට කලින් මෙතන කෑන් එකට වතුර පුරව ගන්න ඕනේ. මොකද උඩත් වතුර පාරක් තියෙනවා. සමහරක් විට නැති වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම වුණොත් කෝගලත් කියලා අපි මෙතනින් වතුර අරන් යනවා. නැත්නම් ආයෙ පහළට එන්න බෑනේ. අපිට ටයිම් එකක් නැහැ. දැමුත් ටිකක් හවස් වෙලා තියෙන්නේ. ඒ හින්දා අපි මෙතනින් වතුර පුරව ගන්නවා. එන ඉක්මනට වතුර පුරවගෙන වතුරක් දීලා අපි ගමන පටන් ගමු. පිරිසිදු වතුර තියෙන්නේ. කූල්ම කූල්. ඉතින් පොඩ්ඩක් අපි මහන්සි වෙන්න නැවතුණා. ඉතින් අපිට ගන්න තියෙනවා චොකලට්. නම් කමු චොකලට් කෑල්ල. තව අපිට යන්න තියෙනවා බලන්න. මේ ෆයිනස් කලේ ඉවර වෙනකම් යන්න ඕනේ. ඉතින් අපි මහන්සියලා ආයෙත් ගමන පටන් ගත්තා. පහළ හයික් එක පටන් ගත්ත තැන ඉඳන් අපි දැන් කිලෝමීටර් 2ක් විතර ෆයිනස් කැලේ එනවා. තාම ෆයිනස් කැලේ පහුන්නේ නැහැ. ඉතින් උඩට උඩට යන්න තියෙනවා. සාහන් යනවා ඉස්සරහින්. සාහන් සෑහෙන දවසේ හයික් එක යන්න නිසා ටිකක් මහන්සි. නාට වැඩේ අතාරින්නේ නැද්ද බා? මේ තේරෙනවනේ. ආයෙ මෙතනින් පහළට ලිස්සලා ගියොත් එහෙම ආයෙත් පහළම තමයි නවතින්නේ. මොකද මේ ෆයිනස් කොළ තියෙන නිසා ඔවත් ලිස්සනවා. ඒ දවස් වලට මේ ටික යනකොට චුට්ටක් පරිස්සමෙන් යන්න. ඉතින් කකුලක්ෙන් පැටලුණොත් ඉවරයි. අපි දැන් ටිකක් උඩට ආවට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් බුදු කුටියක් තියෙනවා. ඉතින් මෙතනින් මෙන්න මේ උඩ පාරේ තමයි යන්න ඕනේ. මෙන්න මෙතනින් හැරිලා මෙන්න මෙහෙම මෙතනින් උඩ තමයි මේ වංගිඩිගලට යන්න ඕනේ. ඉතින් මේ පැත්තට ගියොත් ධම්මගිරි ආශ්‍රමයට යන්න පුළුවන්. ඉතින් ඒකේ බුදු ගයක් තමයි මෙන්න මෙතන තියෙන්නේ මේ බුදු කුටිය. මෙන්න මෙතනින් අපි දැන් යන්න ඕනේ. මෙන්න මෙතනින් මෙහෙම උඩට වංගිඩිගලට. එන අපි යමු. පොඩ්ඩක් හිතුවට වඩා හයික් එක අමාරුයි. අමාරුයි කියන්නේ නගින්න තියෙන නැග්ම ගොඩක් වැඩි. ඉන්න මහන්සිත් වැඩි. ඉතින් ඔයාලත් එනවා නම් ටිකක් කලින් එන්න. මොකද අර මහන්සියක් තියෙන ඉඳ එක දිගට යන්නත් අමාරුයි. ඒ හින්දා පොඩ්ඩක් නැවති තමයි යන්නත් ඕනේ. ඒ නිසා තේරෙනවද මේ නගින්න තියෙන ඇන්ගල් එක. ඒ හින්දා ඔයාලා එනකොට චුට්ටක් කලින් එන්න. ඉතින් කඳුර නැංගාම අපිට පේනවා ලංකාවේ උසම දියැල්ල වෙච්ච බබර කන්ද දියැල්ල. GoPro එකට පෙනෙයිද දන්නේ. මෙන්න මේ ගස් දෙක අතරින් තමයි පේන්නේ. ඉතින් වංගිඩිගල උඩට ගියාම මම පෙන්නන්නම් ලංකාවේ උසම දියැල්ල වෙච්ච බබර කන්ද දියැල්ල. ඉතින් ආද නම් වතුර අඩුයි. මම වංගිඩිගලට ගිහිල්ලාම පෙන්නන්න. ඉතින් සහන් යන උඩින් පේන්නේ නැති මේ. ඉක්මනට නගින්නත් ඕනේ. දැන්
4ට විතර කිට්ටුයි. කලුරෙන්න කලින් යන්නත් ඕනේ සත්තුත් ඉන්නවනේ මෙහෙ. ඒ හින්දා ටක් ගාලා ගිහලා ටෙන්ට් එක සෙටප් කරගන්න ඕනේ. හින්දා අපි යමු උඩට. සාන් උඹට මොකද කියන්න තියෙන්නේ? රස්සන ගමනක් දුෂ්කරයි. සෑහෙන දවස් යනින්න මාර අමාරුනේ. ඔව්. අන්තිමට ගිය අවුරුද්දේ දෙසැම්බර්නේ. මේ අප්‍රේල්නේ. මාස 4කින්. මාස 4කින් 5කින් විතර හයික් එකක් යන්නේ අපි. අපි ආවා උඩ තියෙන ගලකට. මෙතෙන් මේ අපි ආපු ෆයිනස් කලේ සම්පූර්ණ ඔක්කොම පේනවා. ඕම් බෑ හෙට බලතුඩු යන්නත් තියෙනවා. හා ඇත්තටම මේ මාරම මහන්සි. අර නිකන් ග්‍රේට් ටෙස්ටන් ගියා වගේනේ. ග්‍රේට් ටෙස්ටන් වීඩියෝ එකක් බලන්න මීට කලින් දැම්ම වීඩියෝ එක. ඒකත් මාරම කට්ටක් කෑවේ. ඉතින් ඒ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. බහින එක නම් ලොකුවට අවුලක් නැහැ. අපි දැන් හයික් එක පටන් ගත්තේ 2ට විතර. දැන් සාමාන්‍යයෙන් 4ට කිට්ටුනේ. 4ට කිට්ටුයි. ඉතින් පැය 2ක් විතර දැනටමත් ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ අපි ටිකක් ස්ලෝ ආයි මොකද අපිට මහන්සි වැඩි. එක ගැම්මට යන්නෙත් නැහැ. මොකද ලොකුවට මහන්සි වෙන්න ඕනෙත් නැහැ. මොකද හෙටත් අපිට බලතුඩට යන්න තියෙන ලංකාවේ 13 වෙනි උසම කන්ද තමයි මේ රේන්ජ් එකේම තමයි තියෙන්නේ උඩින්. ඒ කියන්නේ වංගෙඩිගලට පස්සේ තියෙන බලතුඩුව ඊට පස්සේ ගොම්මොල්ලි. අපි ඒ කදුපන්ති 3ටම යන්න හිතන් ඉන්නේ. ඒ හින්දා ලොකුවට ඇඟට මහන්සියක් ගන්නෙ නැහැ. රිලැක්ස් එකේ නගින්නේ. ඉන් තවත් ෆයිනස් කැලේ ඉවර නැහැ. තවත් යන්න තියෙනවා මීටර් 100ක් කෝ 150ක්වත් යන්න නැති තව. අපි ගිහින් බලමු. ගිහිල්ලා තමයි බලන්නේ. මෙහෙම තියෙන්නේ පාර. ඔක දැන් ඔහොම උඩටම නගින්න ඕනේ. පොඩ්ඩක් මහන්සි ඇරලා උඩට යන් උඩට ගිහලා හම්බෙමු එන. පේනවනේ view එක මෙතෙන්ද තියෙන. මාර ලස්සනයි. දැන් මෙහෙම ආවේ මේ පල්ලේ ඉඳලා. වලට පේන්නේ මෙන්න මෙතන මේ ගස් අස්සෙන් තමයි තියෙන්නේ අපරකන්ද දියැල්ල. ලංකාවේ උසම දියැල්ල. අපි යමු උඩට. මං හිතන්නේ අපිට තව ටිකක් යන්න තියෙන වංගෙඩි වලට. දැන් මාන කැලෙත් එක්ක ෆයිනස් ගස් ටිකක් තියෙන්නේ. දැන් අපිට තියෙන මාන කැලයක්. මේ රෝඩෙන් තමයි යන්න තියෙන්නේ. පාර නම් තියෙනවා. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මෙහෙ දිවියා ඉන්නවා. ඒ හින්දා වල එනකොට උංග පරිසම් වෙන්න ටිකක් අවධානය යන්න. ඒ ගැනත් මතක් කරනවා. අපි යමු එනවා. මං හිතන්නේ හපුතලයට වහිනවා. හොඳටම අකුණුත් ගහනවා. වංගෙඩිගල උඩ ටෙන්ට් එක සෙටප් කරන එකත් පොඩ්ඩක් රිස්කි පාරක් තියෙනවා. ඔයාලට ඇහෙනවා ඉතින් අකුණු සද්දේ. මේ බලමු. යමුනොත් කන්ද මැද ටෙන්ට් එක සෙටප් කරන්න වෙන්නේ නැහැ. බලමු අපි ගිහිල්ලා උඩටම මොන වගේ සිටුේෂන් එකක්ද තියෙන්නේ කියලා. දැන් මේ ටික නගින්න ඕනේ මේ. අම්මෝ මම පල්ලේ තනි ගියත් ඒක වැහිලා තියෙනවා. ඉතින් අපි ආයෙත් ෆයිනස් කැලලකට ආවා. ඉතින් මේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ ෆයිනස් ගස්වල මේ කොළ වැටලා තියෙනවා. මෙතන මේ ලොකු ප්‍රපාතයක් පහළට තින්නේ. මේ වගේ තැනකට තැන් වලින් යද්දි ගොඩක් පරිස්සම් වෙන්න. මොකද මේ આવුවත් ඉස්සර යනවානේ. කෙලින්ම පල්ලා හෙල ප්‍රපාතයක් තියෙන්නේ. ඒ හින්දා මේ වගේ තැන් වලින් යද්දි ටිකක් පරිස්සම් වෙන්න. මොකද මේ කොළ වැටලා තියෙන හින්දා බෑවම තියෙන තැනත් හොයාගන්න බෑ. ඒ හින්දා ගොඩක් වෙලාවට මේ පැත්තේ අයිනෙන් යන එක තමයි හොඳ. යමුසාන්
ඔයාලට බලා ගන්න පුළුවන් මේ අපි පිටිපස්සෙන් අපි වට කරගෙන මීදුම ඇවිල්ලා තියෙන්නේ මේ මදිවට පොදයක් යනවා. ඉතින් අපි රේන් කවර්ස් එහෙම දාගෙන ඉන්නද අපි යන්න යන උඩ කොටස කිසිම දෙයක් පේන්නේ නැහැ. මේ ඔක්කොම මේ මිස්ට් එකෙන් කව වෙලා තියෙන්නේ. පොඩි පොදයකුත් යනවා අකුණුත් ගහනවා. අමාරු දවසක අපි ඇවිල්ලා ඉන්නේ ඉතින් ඔයාලට ඇහෙනවද අකුණු සද්දේ? මෙහෙට නෙමෙයි වහින්නේ. ඒ වුණාට මෙහෙත් දැන් පොද වැස්සක් යනවා. අපි බලමු අපිට සේෆ්ටි තැනක තමයි අපි කොහොමද ටෙන්ට් එක සෙට් අප් කරන්නේ. එහෙනම් බලමු මොකද වෙන්නේ කියලා. හලෝ. ඉතින් මේ වැස්ස සෙට් වුණා අපිට එනකොට මේ හින්දා වීඩියෝක් ගේන්න බැරි වුණා. ඉතින් අපි වංගෙඩි ගලට ආවා. වංගෙඩි කන්දර යන්න බැරි වුණා උඩට. මොකද වැස්ස වැඩි වුණා. අකුණුත් ගැහුවා. ඒ හින්දා ටක් ගාලා අපි මේ ටෙන්ට් එක සෙට් අප් කරගත්තා මෙන්න මෙතන. දැන් ටෙන්ට් එක සෙට් අප් කරගෙන රේන් කව එක එහෙම දාලා මෙතන සෙට් අප් එක ගහගෙන තියෙන්නේ. මේ සාන්නේ හොඳටම නාලා ඉන්නේ. අපි දෙන්න හොඳටම නෑවා. මොකද වැස්ස වැඩි වුණා. මුකුත් කරගන්න බැරි වුණා. ඒ මදිර අකුණුත් ගැහුවා. ඉතින් අපි උඩට යන එක පොඩ්ඩක් නවත්ත ගත්තා. මොකද ඒක තමයි හොඳම වැඩේ. මොකද මේ බාන්න මේ පැත්තේ උඩින් කිසිම දෙයක් පේන්නේ නැහැ. දැන් මේ වෙනතර මෙතන බලතුඩුව ගොම්මොල්ලි ඔය රේන්ජ් එකම හොඳටම පැහැදිලිව පේනවා. ඉතින් දැන් පේන්නේ නැහැ. මොකද මේ මිස්ට් එක ඇවිල්ලා හින්දා. ඉතින් වංගෙඩි ගල තියෙන්නේ මෙන්න මෙතන. මම හෙට උදේට පෙන්නන්නම්. මොකද දැන් පේන්නේ නැහැ මීදුමේ ගියාට. හෙට උදේට වටේ විස්තර ඔක්කොම පෙන්නන්නම්. මෙතෙන්ද පේන දේවල්. මොකද මම හිතනවා හෙට උදේට හොඳ ක්ලියර් view එකක් බලා ගන්න පුළුවන් කියලා. හොඳටම තෙමිලා ඉන්නේ අපි මේ. සම්පූර්ණ මේ මිස්ට් එකෙන් ඔක්කොම කවර් වෙලා තියෙන. ඉතින් මෙතනත් කට්ටියක් කැම් කරනවා. එයාලවත් පේන්නේ නැහැ. මිස්ට් එක ඇවිල්ලා තියෙන හොඳටම. මාරම වයිබ් එකක් තියෙන හැබැයි ඉතින් අපි ඉතින් මේ එලිවැස්සොත් ඉතින් අනිවාර්යෙන් වහිනවා. නේද? ඔව්. අපි කැම්පින් එකක් ගියොත් අනිවාර්යෙන් වහිනවා. හිතමනේ මේ කාර් හැබැයි ඉතින් වයිබ් එකටත් අපි ආසයි නේද? අනිවා. හැබැයි ඉතින් කාලෙකින් ආවට පාඩුවක් නැහැ. ඉතින් මේ පේනවනේ ආසම වයිබ් එක තියෙන්නේ. නීදුමත් එක්ක අද ඉතින් වංගෙඩි ගල කඳවුර රාත්‍රිය ගත කරන්න තියෙන්නේ. ඉතින් අපි දුම් මාරු කරගත්තා. ටෙන්ට් එක ඇතුළත් ස් කරගෙන තියෙන්නේ. ඉතින් දැන් නම් වටේ view එක ක්ලියර් වෙලා තියෙන්නේ. මේ ඒවල පේනුන්නේ නැහැ. දැන් සම්පූර්ණ මේ කදුකොන්ති ටිකම බලා ගන්න පුළුවන්. හැදිරියම. ඉතින් මෙතනින් ඔයාලට පේන ඇති වෙන්න මේ ෆයිනස් කස්ට් වලට උඩින් තියෙන මේ කන්ද. ඒක තමයි වංගෙඩි ගල වංගෙඩි කන්ද කියන්නේ. දැන් අපි ඉන්නේ වංගෙඩි ගල. මේකට තමයි වංගෙඩි ගල තියෙන්නේ. අපි දැන් ගිහින් බලමු වංගෙඩි ගල. ඉතින් අපි යන්න හිතන් හිටියේ වංගෙඩි කන්දට. එතන කැම්ප් සයිට් එකට. ඉතින් යන්න බැරි වුණා. රැස්සාව. ඊට පස්සේ තමයි ටෙන්ට් එක මෙතන සෙට් අප් කරේ. දැන් නම් මෙතන මේ රේන්ජ් එකම මේ පේනවා ක්ලියර් එකට. මොකද මේ මිස්ට් එක අඩු වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් යන් මේ ඔයගොල්ලෝ බලන්න බැරි වෙච්ච වංගෙඩි ගල බලන්න. මෙහෙට යන්න ඕනේ. ඉතින් මේ පැත්තේ තව කැම්ප් සයිට් දෙක තුනක් තිබ්බා. යන්නේ අර පැත්ත සම්පූර්ණ මේ view එක ක්ලියර් වෙලා තියෙන්නේ. ඒවල අපි දෙන මිස්ට් එකෙන් කව වෙලා තිබ්බේ. මොකද අපි වැස්සෙම ආවේ. දැන් මේ වලට පේන ඇති මෙන්න මෙතන තමයි තියෙන්නේ වංගෙඩි කන්ද. වංගෙඩි කන්ද කියන්නේ ඔන්න ඕකට. අපි දැන් යමු වංගෙඩි ගල බලන්න. මේ පැත්තට තමයි යන්න ඕනේ. මේ පැත්තේ සන්සෙට් එක ලාවට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ මෙතනත් කැම්ප් සයිට් එකක් වලට බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මෙතනත් කැම්ප් සයිට් එකක් තියෙනවා. මේ දෙකේම වලට ටෙන්ට් එකක් සෙට් අප් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් ඉන්නේ වංගෙඩි ගල. ඉතින් මාරම view එකක් තියෙන්නේ මෙතන. මේ කියන්න අවශ්‍ය නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙන්න මෙතන තමයි තියෙන්නේ ලංකාවේ උසම දියඇල්ල. බබර කන්ද දියඇල්ල. මේ විදිහට තමයි තියෙන්නේ මෙතන view එක. ඉතින් මේ පැත්තේ සන්සෙට් එකත් එක්ක මාරම ලස්සනයි. ඉතින් මේ මෙතනින් තමයි තියෙන්නේ ලංකාවේ උසම දියඇල්ල. බබර කන්ද දියඇල්ල. මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ පැත්ත නම් මිස්ට් එකෙන් කව වෙලා තියෙන්නේ. ඉතින් මෙතන view point එකක් තියෙන්නේ. මේක තමයි කියන්නේ මේ වංගෙඩි ගල කියලා. ඉතින් ආවට පාඩු නැහැ. ඔයාලා දකින්න ඉතින් මාරම කට්ටක් කෑවා. ඒ කියන්නේ අර කාලෙකින් හයික් එකක් ආපු හින්දා මුගක් මහන්සියක් තිබ්බා. ඒ වුණාට ආවට පාඩු නැහැ. පේනවනේ view එක. කියන්න වචන නැහැ. ඉතින් අපි යන්නද හිටියේ මෙන්න මේ කන්දර වංගෙඩි කන්දර. ඉතින් යන්න බැරි වුණා. ඒ හින්දා තමයි අපි මෙතන ටෙන්ට් එක සෙට් අප් කරේ. ඉතින් හෙට අපි යනවා මෙන්න මෙතන කන්දර බලතුඩුවට. ඊට පස්සේ බලතුඩුවේ හෙට රාත්‍රිය ගත කරලා අපි ගොම්මුල්ලියටත් යන්න හිතාගෙන ඉන්නවා. ඉතින් එහෙම තමයි හෙට දවසේ ගෙවෙන්නේ. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න. channel එකත් subscribe කරන්න. channel එකට අලුත් කෙනෙක් නම් දිගටම මේ වගේ වීඩියෝස් බලන්න ඕන. ඉතින් මෙහෙම තමයි තියෙන්නේ මෙතන. ටෙන්ට් එකට යන්නත් ඕනේ. අපි රැයට කෑම හදාගෙන ටිකක් කලින් නිදිනවා. මොකද අපිට හෙටත් හයික් එකක් තියෙනවා. ඒක හැබැයි මේ හයික් එකට වඩා ටිකක් අමාරු වෙයි කියලා හිතනවා බලතුඩුව හයික් එක. ඉතින් අපි අද රැයට හදන්නේ චීස් නූඩල්ස් එකක්. ඒක හදලා අපි කාලා කලින් නිදිනවා. මොකද අපිට හෙට උදේ ටිකක් අමාරු හයික් එකක් නගින්න තියෙන්නේ. බලතුඩුව පීක් එකට යන්න ඕනේ. ඒ නිසා මේ අපි ටිකක් කලින් කාලා නිදිනවා. මොකද අද මහන්සිත් වැඩි.
ඒ නිසා එහෙනම් කෑම එක හදාගෙන හම්බෙමු. ඉතින් අපි දැන් අපේ රෑ කෑම හදලා තියෙන්නේ දැන් චීස් දාපු පස්ටායි නූඩල්ස් මික්ස් කරලා අමතම කෑමක් තමයි හැදුවේ මේ විදිහට තමයි තියෙන්නේ. ඒකත් එක චිලි බේස් තියෙනවා. ඉතින් අද රෑ කෑම එක අපේ තියෙන්නේ මෙන්න මේ විදිහට. අපි නම් කමුනේ. ඔව්. අපි නම් කාලා බලමු. චීස් රහ තියෙනවනේ. සැරයිද? ඉතින් අපි රෑ කෑම එකක් කාලා දැන් නිදියන්න යන්නේ. ඉතින් හෙට උදේම අපි ලස්සන සන්රයිස් එකක් තියේ කියලා හිතනවා. මොකද හවසත් ක්ලියර් වුණ හින්දා view එක. දැන් අපි නිදා ගන්න යන්නේ නැහැ හැමෝටම. good night. Good night. hello good morning. ඉතින් අපි දැන් ඉන්නේ වංගෙඩි ගලේ. කොහොමද වටේටම තියෙන view එක? කියන්න වචන නැහැ මාරම view එකක් තියෙන්නේ. හර පැත්තෙන් උදේම සන්රයිස් එක ගෙන ගමන් තියෙන්නේ. තාම නම් ආවේ නැහැ උඩට. වලට බලා ගන්න පුළුවන් මේ. වලාකුළු වලට පොඩක් ඉර කාවලා තියෙන සමහරක් විට එකපාරට ඉර උඩට එයි. ඉතින් වලට මේ හරියෙන් පේනවාද මේ අත උඩින් තියෙන මේ කන්දෙන් මෙහෙම කන්දෙන් මීදුම ගහනවා මෙහෙම පහළට. මාරම ලස්සනයි. මම මේ වගේ ෆස්ට් ටයිම් දැක්කේ හයිම් පින්නක් ඇවිල්ලා. අර වලාකුළු මෙහෙම කන්ද දිගේ ඇවිල්ලා මෙහෙම දියල්ලක ඒ ගල්නවා. ඉතින් දැන් නම් සම්පූර්ණ ඒරියා එකම ක්ලියර් වෙලා තියෙන්නේ. ඉතින් මං ඊයේ පෙන්නපු කඳු ටික තමයි මේ තියෙන්නේ. ඉතින් අද අපි ওই කඳු තුනටම යනවා. ඒ වලට ඊයේ පෙන්වන්න බැරි වුණා. මෙන්න මේ මගේ අතර උඩින් තියෙනවා ලංකා ඇල්ල. ඊට පස්සේ විශේෂම දියැලක් තියෙනවා. ඒ තමයි බබර කන්ද දියැල. ඔයාලට පේනවා ඇති මගේ මේ අතර උඩින් තියෙන බබර කන්ද දියැල ලංකාවේ තියෙන උසම දියැල. මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි ආපු පාර තමයි මේ තියෙන්නේ. මේ පහින් තමයි අපි ආවේ. මචනේ මාරම වයිබ් එකක් තියෙන. මං ඇවිල්ලා ඒ කියන්නේ හොඳටම නිදාගත්ත කැම්පින් එක. ඒ කියන්නේ මාරම සැපට නිින්ද ගියා මේ පාර. ඒ කියන්නේ හොඳටම නිදාගත්ත කැම්පින් එක තමයි මේක. දැන් ගිහිල්ලා තේ එකක් හදා ගන්න ඕනි. තේ එකක් හදාගෙන උදේටත් කාලා අපි කන්ද නගිමු. මේ නගින්න පටන් ගමු බලතුඩුව. අපි ආවා වංගෙඩි ගල එන්න පුළුවන් අයිනටම. ඒනවා මෙතනින් පාරට හෙල තියෙන්නේ. ඉතින් ඔයාලා එනවනම් පරිස්සම් වෙන්න. මෙතන ෆොටෝස් එහෙම ගහනවා නම්. ඉතින් මේ කන්දර වංගෙඩි ගල කියන්නේ හේතුව මේක දැක්කහම ඒ කියන්නේ මේ උඩින් දැක්කහම පේන්නේ මේක වංගෙඩි එක හැඩයට. ඒ හින්දා තමයි මේකට වංගෙඩි ගල කියන නම ඇවිල්ලා තියෙන්නේ. ඒ නම එන්නේ හේතුව මේ ගල වංගෙඩි එක හැඩයට තියෙන හින්දා තමයි මේකට වංගෙඩි ගල කියලා කියන්නේ. ඉතින් මං ආපු සුපිරිම කන්දක්. ඉතින් දැන් අපි යමු අපේ ටෙන්ට් එක සෙටප් කරපු තැනට. මේ තේ එකක් එහෙම බොන්න ඕනේ දීලා උදේටත් කෑම අරගෙන අපි යමු වංගෙඩි කන්දර ඉස්සල්ලාම. ඊට පස්සේ එතනින් බලතුඩු හයික් එක පටන් ගමු. අපි එනන් ටෙන්ට් එක ගාවට යන් සාහන් ඉන්නවා ටෙන්ට් එකේ. ඉතින් අද අපේ ගමනාන්තර ටික පැහැදිලිවම බලා ගන්න පුළුවන්. සහන් වැඩ වගේ. Hello කොහොමද guys? Good morning. ඔය ඊයේ තිබිච්ච ඇඳුම් ටික ඔක්කොම සහන් දාගෙන වේලනවා. මෙතන මාරම ලස්සනයි ඉර එළියත් එක්ක මේ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි සඳුරු රාත්‍රිය ගත කරේ මෙතන. පැත්තෙන් සන්රයිස් එක බලා ගන්න පුළුවන්. අද නම් හොඳ ක්ලියර් දවසක් නේ බං. ඊයේ වැහැප එකත් හොඳයි බං. පරිසරය පොඩ්ඩක් ෆ්‍රෙෂ් නේද? ඒ හින්දා මරු. අපි ආවේ හොඳම දවස්වල බං. ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. ඊර උඩට ඇවිල්ලා තියෙන්නේ. ඊයේ හොඳටම නාපු ඉඳේ රෙදි ටික ඔක්කොම වේල ගන්න ගමන් තියෙන්නේ. වේලකට යන්න ඕනේ මොකද අපි දැන් අදත් යන්නේ මේ අදත් ඉන්නේ මේ කන්දේ උඩ බලතුඩුවේනේ. එතකොට මේ රෙදි ටික තෙත තියාගත්ත කියන්නේ තවත් අපිට බර වැඩි වෙනවා. ඒ හින්දා රෙදි ටික ඔක්කොම වේල් ගමන් තියෙන්නේ. කොල්ලෝ ටික මේ හැමතැනම කස් උඩයි ඔක්කොගේම රෙදි ටික දාලා වේලන ගමන් ඉන්නේ. දැන් උදේට තේ එකක් හදාගන්න යන්නේ. තේ එකක් හදාගෙන තේ එක බීලා උදේට කාලා අපි අපේ දෙවෙනි ඩෙස්ටිනේෂන් එක හොයාගෙන යමු.
ඒ තමයි බලතුඩුව. ඉතින් අපි බලතුඩුවට යන්න ඕනේ අද. එහෙනම් අපි ටිකක් හදාගෙන හම්බෙමු. අර දකින්න ඇති අපි උදේම තේ එකක් හදාගත්තා. තේ එකත් එක්ක තියෙනවා බිස්කට්. අපි සාමාන්‍යයෙන් 9 විතර වෙනකොට බලතුඩුවට යන්න හයික් එක පටන් ගන්නවා. එහෙනම් දැන් තේ එක බීලා ඊට පස්සේ අපිට උදේට කන්න පාන් තියෙනවා. පාන් කාලා ඊට පස්සේ අපි මෙතන ආස්පස් කරලා දාලා තිබ්බ විදිහටම තියලා මේ උඩට යන්න හයික් එක පටන් ගන්නවා. හලෝ. ඉතින් අපි උදේටත් කෑම කාලා දැන් බලතුඩුවට යන්නේ. ඉතින් කෑම් කරපු තැනත් සම්පූර්ණ ඔක්කොම සුද්ධ කරා. අපි කියන අපි කිසිම දෙයක් දාලා නැහැ. මෙතන තිබ්බ දේවලුත් අයින් කරා. ඉතින් දැන් යන්නේ අපි ඊළඟ පීක් එකට. ඒ කියන්නේ බලතුඩුවට. ඒ කියන්නේ වංගෙඩිකල කන්ද හරහා බලතුඩුවට තමයි යන්නේ. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මොකද වීඩියෝ එක දික් වෙන නිසා මේ ඊළඟ වීඩියෝ එකත් බලන්න. ඊළඟ වීඩියෝ එක බලතුඩුව වීඩියෝ එක. එහෙනම් අපි බලතුඩු බ්ලොග් එකෙන් හම්බෙමු. මේ වීඩියෝ එකත් බලන්න. එහෙනම් අපි ඊළඟ බ්ලොග් එකෙන් හම්බෙමු. හැමෝටම එහෙනම් ජය වේවා. මාරම ලස්සනයි තනියර තියෙන අර පාර පාට ගස් බලන්නකො මේ. ඒ මදියට මෙතන මේ පීක් එකේ තියෙන තනිකර මල් ಜಾති ගස් ಜಾති එක කැක්ටස් වගේ මේ. චූටි ලස්සන ගස් ಜಾති තියෙන මේ ටික මාරම ලස්සනයි. ඉස්සරහා මාරම ලස්සනයි. ආවේ ඔයාලට පෙන්නුවොත් මෙන්න මේ රේන්ජ් එකේ මෙහෙම ඇවිල්ලා මෙන්න මේ කන්දෙන් මෙහෙම මේ ෆයිනස් කෙලින් ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මේ පැත්තෙන් තමයි මං හිතන විදිහට මෙහෙම ආවේ පල්ලෙහින් වංගෙඩි කන්ද මෙතන තියෙනවා.